මේ phrasal verbs කියන ඒවා everyday life එකේ හැම දිනදා ජීවිතයේදී කතා කරනවලු. සහ informal writing. formal writing කියන වෙන එකක්. informal writing කියන්නේ අපි සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක කතා කරන්නේ. ඒ විදිහට කතා කරද්දී ලියද්දී පාවිච්චි කරනවලු මෙන්න මේ phrasal verbs. හරි. Write as this way. Why are phrasal verbs used? Why are phrasal verbs used? ඇයි අපි phrasal verbs පාවිච්චි කරන්නේ? කියලා ලියලා අපි එකින් එක බලමු. To speak naturally. For example, please sit down. Sit down කියන එකේ මෙන්න මේ sit down කියන එක highlight කරගන්න. ඒක තමයි මෙතෙන්දී phrasal verb එක විදියට යෙදෙන්නේ. අපි phrasal verbs ටිකක් බලමු ඉස්සෙල්ලා මේක highlight කරගන්න. හරි යටින් ඉරක් අරගන්න. sit down කියන එක. Second one is to express actions simply. එදිනෙදා කරන ක්‍රියාවන් simple විදිහට express කරන්න. simple විදිහට කියන්නේ. කියන්නේ මෙහෙම example ගත්තොත් ඔය දෙක ලියාගෙන මට කියන්න. Don't give up. Give up කියන්නේ stop trying. Don't give up කියන්නේ එතකොට. උත්සාහ කරන්න එපා. උත්සාහ නොකර ඉන්න එපා. Don't stop trying. උත්සාහ නොකර ඉන්න එපා. හරිද? ඒක තමයි don't give up කියන එකේ තේරුම. හරි. මොකද give up කියන්නේ stop trying කියන එක. හරි. ඊට පස්සේ හතරවෙනි because they are common in everyday English. හරිද? ගොඩක් common දිනපතා පාවිච්චි කරන ඉංග්‍රීසි වලදී කියන්නේ native speakers ලට අපිට නෙමෙයි. නිතරම ඉංග්‍රීසි කතා කරන අය නිතරම මේ වගේ දේවල් පාවිච්චි කරනවලු. ඒ වගේ තුනක් තමයි මේ තියෙන්නේ. turn on the fan. හරි. turn on කියන එක තමයි ඒකේ phrasal verb. ඊට පස්සේ අපි come in කියලා කියන්නේ
සමහර මේ ජොබ් ඉන්ටර්වියුස් වලට ගියාම good morning සර් කියනම සර් good morning කියලා come in කියලා කියනවා. එතකොට come in කියන එක තමයි මේකේ phrasal verb එක. ඒ කියන්නේ come in කියන එකම එතන අනේ අපුඩි වාක්‍යයක් වගේ යන්නේ. ඒකම phrasal verb එකක් කරනවා. ඊට පස්සේ go out with your friends. ඔයාගේ යාළුවොත් එක්ක එළියට යන්න. go out කියන්නේ එළියට යන්න කියන එක. එතකොට go out කියන එකම මෙතන phrasal verb එකක් වෙලා. හරිද? මේවා අපි දෙදා පාවිච්චි කරා මෙච්චර කල්. හැබැයි දැනන් හිටියේ නැහැ. ඒ මොනවද කියලා නේද? ඒවට phrasal verbs ද නිකම් verbs ද එහෙම නැත්නම් වෙන වෙනමද තේරුම් ගන්න එහෙම එකක් අපි අයිඩියා එකක් තිබ්බේ නැහැනේ. ඔන්න අද ඉඳන් මේ වගේ වචනයක් අහුනොත් ඒවට කියන්නේ phrasal verbs කියලා. හරි. Did you get the point? ඔයාලට තේරුණාද කට්ටියට? බලමු සාමාන්‍යයෙන් අපි දිනපතා පාවිච්චි කරන phrasal verbs කීපයක්. මෙහෙම මාතෘකාව දාගන්න common phrasal verbs in everyday in common phrasal verbs in everyday English. පළවෙනි එක carry on. carry on කියන්නේ continue කියන තේරුම. carry on කියන්නේ continue කරගෙන යන්න දිගටම කරගෙන යන්න කියන එක තමයි carry on කියලා කියන්නේ. හරි. කලින් මං කියලා දුන්න එක තේරුණා නම් දැන් මට කියන්න මෙන්න මේ phrasal verb එක හැදලා තියෙන්නේ verb එකකුයි preposition එකකුයිද එහෙම නැත්නම් verb එකකුයි adjective එකකුයිද? verb එකකට preposition එකක් එකතු වෙලාද එහෙම නැත්නම් adverb එකක් එකතු වෙලාද? මොකද වෙලා? preposition එකක් එකතු වෙලා. ඇයි කාශිමා preposition එකක් එකතු වෙලා කිව්වේ? on කියන්නේ preposition. on කියන්නේ preposition එකක්. හරිද? එතකොට මේ phrasal verb එක හැදලා තියෙන්නේ verb plus preposition. හරි. තේරුණාද සිලි? හරි. ඕක පළවෙනි example එක. හරි. ඊළඟට මම දෙන ඒවාත් ඔයාලා මට කියන්න ඕන preposition එකක්ද එහෙම නැත්නම් adverb එකක් එකතු වෙලාද කියලා. හරි. find out නැත්නම් discover.